ඔන්න ඔයාලට මම පෙන්වන්න හදන්නේ මම 5 minute chart එක බලාගෙන ගත්ත scalping trade එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති euro USD එකේ 5 minute එක මම බලාගෙන ඉන්න මම analyze කරන time frame එක විදිහට. අද දිනේ 2025 5 වෙනි මාසේ 21 වෙනිදා වෙලාව පස්වරු 7:09යි. හරිද? ඉතින් මම මේකදී entry එක අරගෙන තියෙන දේ ඔයාලට පැහැදිලිව පේනවා ඇති මේ higher high higher low තියෙනවා. ඊට පස්සේ මෙතන market එක BOS කරලා තියෙනවා. ඒකත් එක්ක අපි දන්නවා මෙතන මොකක්ද තියෙන්නේ මේ ජහයලෝ එකක් තියෙනවා අපිට මෙන්න මේ ඒරියාස් වලින් එන්ට්‍රි ගන්න පුළුවන් මම එන්ට්‍රි ගන්න ඒරියාස් වලට ගොඩක් කියලා දීලා තිනවා ෆිබොනාචි ලෙවල් වලින් අපිට එන්ට්‍රි ගන්න පුළුවන් ඊට අමතරව අපිට පුළුවන් එක්ස්ට්‍රීම් මෝඩ් බ්ලොක් එකක් හොයලා එන්ට්‍රි ගන්න. ඉතින් මම මෙතනදී එක්ස්ට්‍රීම් මෝඩ් බ්ලොක් එකක් තෝරගෙන තමයි එන්ට්‍රි එක ගන්නෙ. අපි කොහොමද මිටිගේෂන් බලලා එක්ස්ට්‍රීම් මෝඩ් බ්ලොක් එකක් සිලෙක්ට් කරගෙන එන්ට්‍රි ගන්න කියන දේ ඔයාලට මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න පුළුවන්. හරි දැන් බලමු මේ ටික පොඩ්ඩක් අයින් කරලා දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ එක්ස්ට්‍රීම් OB එක තියෙන මෙන්න මේක. දැන් මේ ටික හිතන්න එපා. දැන් මේ දැන්නේ මේ ටික ඇවිල්ලා මිටිගේට් කරලා තියෙන්නේ. අපි දැන් මේ ලෙග් එක බලද්දී හරිද මෙන්න මේ ලෙග් එක බලද්දී අපිට පැහැදිලිව පේනවා මෙන්න මේ එක්ස්ට්‍රීම් OB එක මෙන්න මේක බලන්න මෙන්න මේ එක්ස්ට්‍රීම් OB එක. දැන් මේ මූවමන්ට් එක නෙමෙයි මේ මූවමන්ට් එක මේ දැන් ඇවිල්ලා හිට් කරපු මූවමන්ට් එක. අපි මේක එද්දිනේ දැන් මේක මග මෙහෙම එද්දිනේ අපි මෙතනින් එක්ස්ට්‍රීම් OB මාක් කරගන්නේ. හරිද? එතකොට දැන් අපිට පැහැදිලිව වෙනවා මේක මාක් කරාම මේ ලෙග් එක දිහා බලලා එක්ස්ට්‍රීම් OB මාක් කරාම මෙන්න මේ ලෙග් එක හරිද? මෙන්න මේ ලෙග් එක දිහා බලද්දී අපිට පැහැදිලිව පේනවා මෙතන එක්ස්ට්‍රීම් OB එකක් තියෙනවා. ඒක මෙන්න මේ මූවමන්ට් එකෙන් මිටිගේට් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ මෙන්න මේක මේ මූවමන්ට් එකෙන් මිටිගේට් කරලා තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේක ඒ කියන්නේ මෙතන මිටිගේට් කරලා නම් අපි මේ ලෙග් එකේ අන්මිටිගේටඩ් ඒරියා එකක් හොයනවා. ඊළඟට තියෙන අන්මිටිගේටඩ් ඒරියා එක මොකක්ද කියලා බලනවා. අපි මෙන්න මෙහෙම බලනකොට අපිට මෙන්න මෙතනින් අහුවෙනව නේද අන්මිටිගේටඩ් එක. අපි දැන් මෙන්න මෙහෙම බලද්දී හොඳට බලන්න වෙයි. මෙතන මේ ස්විම් පොයින්ට් එක අපි මාක් කරගද්දී මෙන්න මෙතන ස්විම් පොයින්ට් එක මාක් කරගද්දී අපිට මෙතන අන්මිටිගේටඩ් ඒරියා එකක් අහුවෙනව නේද? හරි. අන්න ඒ නිසා අපිට පුළුවන් මෙන්න මෙතනින් මෙන්න මේ කැන්ඩල් එක බේස් කරලා මෙන්න මෙහෙම OB එකක් ඇඳ ගන්න. අන්නේ ඇඳගත් OB එක තමයි දැන් මේ වෙද්දි මාකට් එක ඇවිල්ලා මිටිගේට් කරලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් මාකට් එක මෙන්න මෙහෙම පල්ලෙහාට එදීගෙන මෙන්න මාකට් එක අප් වෙලා පල්ලෙහාට එනකොට අපිට පුළුවන් ෆිබොනාචි ලෙවල් එකක් පාවිච්චි කරන්න. එතකොට මෙතනදී දැන් අපි ගන්න ස්ට්‍රැටජි එක තමයි එක්ස්ට්‍රීම් OB එකක් හොයාගෙන එන්ට්‍රි ගන්න එක මේ මාකට් එක අනුව. එතකොට දැන් මේක මෙහෙම පල්ලෙහාට අපි එනකොට අපිට පුළුවන් එක්ස්ට්‍රීම් OB එකක් හොයාගන්න. අන්නේ හොයාගත්තේදී තමයි දැන් ඔයාලට පැහැදිලි කරලා පෙන්නුවේ. බලන්න දැන් මෙහෙම බලනකොට අපිට එක්ස්ට්‍රීම් OB එකක් අහුණා. ඒක දැන් ඇවිල්ලා මාකට් එක මිටිගේට් කරලා තියෙනවා. හරිද? ඒ මිටිගේට් වෙද්දී අපි මෙන්න මෙතනින් එන්ට්‍රි එකක් ගන්නවා. එන්ට්‍රි එකක් අරගෙන මෙන්න මෙතන මේ තියෙන higher low එක මෙතනින් අපි එන්ට්‍රි එක ගන්නවා. මෙන්න මෙතන මේ තියෙන higher low එකට පල්ලෙහෙන් අපි මෙන්න මෙහෙම ස්ටොප් ලොස් එක තියාගන්නවා. TP එක අපි මෙන්න මේ high එකට තියාගන්නවා. අපිට මේකදී එකට 4ක risk reward ratio එකක් තියෙනවා. හරිද? ඉතින් අපි බලමු මේ ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. ඉතින් අපි දැන් මේ ඇනලයිස් කරන ටයිම් ෆ්‍රේම් එකෙන් එන්ට්‍රි එක ගත්තට අපි අනිවාර්යයෙන් higher time frames බලන්න ඕන. ඉතින් higher time frames ඇනලයිස් කරන්නේ කොහොමද කියලා මම ඔයාලට ඕන තරම් වීඩියෝස් අරගෙන අවිල්ලා කියලා දීලා තියෙනවා අපේ ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එකේ. ඉතින් ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එක බලන්න. ඒකේ අපි දාලා තියෙනවා higher time frames කොහොමද ඇනලයිස් කරන්න කියලා. ඉතින් අපි බලමු මේ ට්‍රේඩ් එකට මොකක්ද වෙන්නේ කියලා. හරි ඔන්න අපි ගත්ත ට්‍රේඩ් එක මේ වෙද්දි ප්‍රොෆිට් වෙලා තියෙනවට බලා ගන්න පුළුවන්. අපේ ටාගට් වල මාකට් එක හිට් වෙලා තියෙනවා. ඉතින් අපි මෙන්න මෙතනින් එන්ට්‍රි එක ගත්තේ කොහොමද කියලා ඔයාලට පැහැදිලි කරලා දුන්නා. අපි මේකෙදි රිස්ක් රෝඩ් එක තියාගත්තා 1/4ක්. ඉතින් ඔන්න ඔහොම තමයි අපි SMC වලින් ඇනලයිස් කරන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් වෙලාව 5:11:23. ඉතින් මේ දේවල් වලට හරියට ඉගෙන ගන්න පුළුවන්. A to Z ඉගෙන ගන්න පුළුවන් අපේ ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එකෙන්.